ඔයාටත් පොඩි දෙයකටත් කේන්ති යනවද? ඒ කේන්තිය නිසා පස්සේ පසුතැවෙන වැඩ වෙලා තිනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද අපි කතා කරන්නේ විද්‍යාත්මකව සහ ප්‍රායෝගිකව කේන්තිය පාලනය කරගන්න පුරුවන් අලුත්ම ක්‍රම කිහිපයක් ගැන. ඇයි අපිට කේන්ති යන්නේ? කේන්තිය කියන්නේ සාමාන්‍ය හැඟීමක්. හැබැයි ඒක පාලනයෙන් තොර වුණාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ මොලේ තියෙන ඇමිග්ඩලා කියන කොටස තමයි මේ ආවේග පාලනය කරන්නේ. තප්පර 10 නීතිය. කේන්ති ගිය ගමන් වචනයක්වත් පිට කරන්න එපා. හිතින් 1 සිට 10ට ගණන් කරන්න. ඒ කාලය ඇතුළත මොලේ තර්කානුකූලව හිතන කොටස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්වාසය පිට කිරීම. deep breathing. කේන්ති යනකොට අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා. දිගු හුස්මක් අරගෙන හෙමින් පිට කරන්න. ඒකෙන් ශරීරය සංසුන් වෙනවා. ස්ථානය මාරු කිරීම. යම් කෙනෙක් එක්ක වාද කරද්දි කේන්ති යනවනම් ඒ වෙලාවෙම ඒ තැනින් ඉවත් වෙන්න. වතුර වීදුරුවක් බොන්න. කේන්තිය ලියන්න. ඔයාට කේන්ති ගිය හේතුව සහ ඔයාට දැනෙන දේ කොලයක ලියන්න. ඒකෙන් ඔයාගේ හිතේ තියෙන බර සැහැල්ලු වෙනවා. දීර්ඝකාලීන විසඳුම්. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. දිනපතා විනාඩි 10ක් භාවනා කිරීම. ප්‍රශ්නයක් ආපු ගමන් ඒක ප්‍රශ්නයක් විදියට නෙවෙයි විසඳන්න ඕන අභියෝගයක් විදියට දකින්න පුරුදු වීම. කේන්තිය පාලනය කරනවා කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගේ පෞරුෂයේ ශක්තිමත් බවක්. මේ ක්‍රම අද ඉඳන්ම උත්සාහ කරලා බලන්න. ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙයි. call to action. ඔයා කේන්ති ගිය වෙලාවට කරන්නේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න.